ඉඩම් සම්බන්ධව පවතින ගැටලු සාකච්ඡා කරන සමාජ මාධ්‍ය සමූහයක පහුගිය දවසක මම දැක්කා මෙන්න මේ වගේ ප්‍රශ්නයක් අහලා යම්කිසි පුද්ගලයෙක් පෝස්ට් එකක් දාලා තියෙනවා. අපිට අයිති නැති ඉඩමක දැන් අවුරුදු 10ක ඉඳලා ස්ථිර ගෙයක් හදන්න අපි පදිංචි වෙලා ඉන්නවා. එතකොට ඉඩමේ අයිතිය අපිට ලැබෙනවද? වෙන ඉඩම් නෑ අපිට. මේ කාරණේ සම්බන්ධයෙන් ගොඩක් දෙනෙක් අපෙන් අහනවා. මම අද බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ මේ හා සම්බන්ධව පවතිනා වූ නෛතික තත්ත්වය නෛතික ප්‍රතිපාදන සම්බන්ධව ඔබ දැනුවත් කරන්න. ඔබ දන්නවා ලෝබොක්කල්ගේ YouTube නාලිකාව ඔස්සේ ඔබට වැදගත් වන්නා වූ ප්‍රයෝජනවත් වන්නා වූ නෛතික කරුණු කාරණා හා සම්බන්ධව ඔබ දැනුවත් කිරීමට කටයුතු කරන වග. අදත් වැඩසටහන ආරම්භ ඉඳලා අවසානයේ දක්වාම අහලා නරඹලා දැනුවත් වෙන්න කියන ආරාධනයත් ඔබට වැදගත් වුණා ප්‍රයෝජනවත් වුණා කියලා හිතනවා නම් වැඩසටහන ෂෙයා කරන්න කියන ආරාධනයත් කරමින් අපි යමු වැඩසටහන වෙත. යම්කිසි ඉඩමකට අයිතිය කියන්න පුළුවන් ආකාර මොනවාද කියන කාරණය සම්බන්ධව අපි මුලින්ම සාකච්ඡා කරමු. ප්‍රධාන වශයෙන්ම ඔප්පු. තෑගි ඔප්පුවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් විකුණුම් කරයක්, එහෙම නැත්නම් පැවරුම් කරයක් කියන ආකාරයට ඔප්පුවක් මගින් ඉඩමකට අයිතිය තිබෙන්න පුළුවන්. ඒ වගේම රජයේ ප්‍රධාන පත්‍ර මගින් යම්කිසි ඉඩමකට අයිතිවාසිකම් කියන්න හැකියාව තිබෙනවා. ඉඩමක අයිතිය තහවුරු කරගන්න රජයෙන් ලබා දෙන ප්‍රධාන පත්‍රයක් මගින් හැකියාව තිබෙනවා. ඒ වගේම යම්කිසි ඉඩමකට තවත් කෙනෙකුට අයිතිය ලැබෙන්න පුළුවන් නඩු තීන්දුවකින්. උසාවියේ නඩු කටයුත්තක තීන්දුවක් මගින් අවසානයේදී ඒ ඉඩමේ අයිතිය ඔබට ලැබෙන්න පුළුවන්. ඒකත් ඉඩමක අයිතිය ලංකාවේදී පැවරන ප්‍රධානම ක්‍රමයක්. ඊළඟට යම්කිසි පුද්ගලෙක් අන්තිම කැමැති පත්‍රයක් තියලා අන්තිම කැමැති පත්‍රයක් ලියලා තවත් පාර්ශවයකට ඒ අන්තිම කැමැති පත්‍රය මගින් ඉඩමක් ලබා දීලා පවරලා ගියාට පස්සේ අන්තිම කැමැති පත්‍රය ක්‍රියාත්මක කිරීම තුලිනුත් ඉඩමක දේපලක අයිතිවාසිකම ලබා ගන්න හැකියාව තිබෙනවා. ඒ වගේම ඊළඟට ඉඩමක අයිතිවාසිකම උරුමය මගින් ලැබෙන්න පුළුවන්. තමාගේ පියාගෙන්, එහෙම නැත්නම් සීයාගෙන්, එහෙම නැත්නම් භාර්යාව හෝ සාපුරුෂයා මගින්, දෙමව්පියන්ගෙන් හෝ වෙනත් උරුම අයිතිවාසිකමක් ආකාරයට යම්කිසි පුද්ගලයෙකුට ඉඩමේ අයිතිය හිමි වෙන්න පුළුවන්. ඒ වගේම අපි අද සාකච්ඡා කරන කාරණය කාලාවරෝධය. කාලාවරෝධ අයිතිවාසිකම මගිනුත් ඉඩමක අයිතිය ලබා ගන්න හැකියාව තිබෙනවා. මෙන්න මේ කාලාවරෝධය හා සම්බන්ධ නෛතික තත්ත්වය. කාලාවරෝධය මගින් කොහොමද ඉඩමක අයිතිවාසිකම් ලබා ගැනීමට හැකියාව තිබෙන්නේ කියන කාරණය සම්බන්ධව අපි අද කතා කරමු. මොකද්ද මේ කාලාවරෝධය කියලා කියන්නේ? කාලාවරෝධ අයිතිය ලබා ගැනීමට නම් රෝම ලන්දේසි නීතිය දක්වලා තිබෙන ප්‍රතිපාදන අනුව අංග 3ක් සම්පූර්ණ කළ යුතු වෙනවා. ප්‍රතිවිරුද්ධ අයිතිවාසිකම කියනා වූ දේපල සාමකාමීව භුක්ති විඳලා තිබෙන්න ඕන. පළවෙනි අංගයේ විදිහට, දෙවෙනියට එම දේපල ප්‍රසිද්ධියේ, ඒ කියන්නේ විවෘතව භුක්ති විඳලා පරිහරණය කරලා තිබෙන්න ඕන. ඒ වගේම ප්‍රතිවිරුද්ධ භුක්තිය අඛණ්ඩව වසර 10ක් සම්පූර්ණ කරලා, එහෙම නැත්නම් අඛණ්ඩව වසර 10ක් භුක්ති විඳලා තිබෙන්න ඕන. මෙන්න මේ කාරණා තුන සම්පූර්ණ කරපු යම්කිසි දේපලක් හා සම්බන්ධව කාලාවරෝධ අයිතිය ප්‍රකාශ කරවාගත හැකි බව රෝම ලන්දේසි නීතියෙහි දක්වලා තිබෙනවා. තමාට අයිති නොවන වෙනත් අයෙකුගේ දේපලක් එම අයිතියට ප්‍රතිවිරුද්ධව භුක්ති විඳලා එම ප්‍රතිවිරුද්ධව අයිතිවාසිකම භුක්ති විඳීම තුළින් එම අයිතිවාසිකම එම සන්තකය දරන පාර්ශවයට කිසිදු ප්‍රතිලාභයක් ලබා දෙන්නේ නැතුව, කුලියක් ගෙවන්නේ නැතුව, අත්තමක් එහෙම නැත්නම් එම දේපලෙහි තිබෙන අස්වැන්නෙන් කොටසක් හෝ ලබා දෙන්නේ නැතුව අඛණ්ඩව නිර්බාධකව ඒ සාමකාමී බව රැකගෙන දිගටම අවුරුදු 10ක් තිස්සේ පාවිච්චි කරාට පස්සේ, භුක්ති විඳලා පස්සේ එම භුක්තියට සවීමක්, එහෙම නැත්නම් කාලාවරෝධය ඔස්සේ අයිතිවාසිකම ලබා ගැනීමට හැකියාවක් තිබෙන බව තමයි මෙහිදී දක්වලා තිබෙන්නේ සරලවම කියනවා නම්. ලංකාවේ කාලාවරෝධය හා සම්බන්ධව පවතින ප්‍රධානම ලිඛිත නෛතික ප්‍රතිපාදනය තමයි 1871 අංක 22 දරන කාලාවරෝධ ආඥා පනත. කාලාවරෝධ ආඥා පනතේ 3 වගන්තිය ඔස්සේ කාලාවරෝධ අයිතිය ලබා ගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන කවරේද යන්න දක්වලා තිබෙනවා. ඒ අනුව 3 වගන්තියෙහි දක්වලා තිබෙන ආකාරයට වසර 10ක් අඛණ්ඩ නිර්බාධක සාමකාමී භුක්තියක් අදාළ ඉඩමට එරෙහිව ප්‍රතිවිරුද්ධ භුක්තියක් ඔප්පු කරවතින් ගරු අධිකරණය ඔස්සේ පුළුවන්කම තිබෙනවා ඒ අදාළ ප්‍රතිවිරුද්ධ අයිතිය ප්‍රකාශ කරන ඉඩමෙහි අයිතිය සන්තකය ලබා ගැනීමට. කාලාවරෝධ අයිතිය ලබා ගැනීම ප්‍රකාශ කරවා ගැනීම විතරක් නෙවෙයි, 3 වගන්තියේ දක්වලා තිබෙනවා අදාළ නඩු ගාස්තු ලබා ගැනීම සඳහා හැකියාව එම භුක්ති විඳ පාර්ශවයට තිබෙන බව. ඒ වගේම තවත් වැදගත් කාරණයක් 3 වගන්තියේ අතුරු විධානය මගින් දක්වලා තිබෙනවා එම කාල ගණනය, වසර 10ක කාල සීමාව ගණනය කිරීම ආරම්භ වන දිනය. ඒ අනුව එම ප්‍රතිවිරුද්ධ භුක්තිය, ප්‍රතිවිරුද්ධ අයිතිවාසිකම කියාපන්නා වූ දේපල
අත්පත් කරගත් දින සිට එම කාලගණනය ආරම්භ වන බව දක්වලා තිබෙනවා. කාලාවරෝධ අයිතිය ලබා ගැනීමට හැකි ප්‍රතිපාදන පනතේ 3 වන වගන්තියෙන් දක්වලා තිබ්බට පනතේ 13 වන වගන්තියෙන් නැවතත් එවැනි ප්‍රතිවිරුද්ධ අයිතිවාසිකමක් විශේෂයෙන්ම නම් කරන ලද පාර්ශව 4කට එරෙහිව ප්‍රකාශ කරවා ගැනීමට හැකියාවක් පවතින්නේ නැති බව දක්වලා තිබෙනවා. ඒ කියන්නේ මෙන්න මේ නොහැකියාවන්ගෙන් පෙළෙන පාර්ශව 4ට එරෙහිව ඔවුන්ගේ දේපළවල සන්තකය ලබා ගැනීමට හැකියාවක් නැති බවට ප්‍රතිපාදන දක්වලා තිබෙනවා. ඒ අනුව ලදරුභාවය, මුග්ධභාවය, එවැගේම සිහිවිකලත්වය සහ උන්මත්තකභාවය කියන මෙන්න මේ අවස්ථා 4ේදී එවැනි තැනැත්තන්ට එරෙහිව කාලාවරෝධ අයිතියක් ලබා ගැනීමට නොහැකි බවට පනතේ 13 වන වගන්තියෙන් දක්වලා තිබෙනවා. ඔන්න ඔය කිව්ව නොහැකියාවන්ගෙන් පෙළෙන පාර්ශවයන්ට අමතරව විදේශගතව සිටින යම්කිසි තැනැත්තෙකුගේ නිශ්චල දේපළට එරෙහිව කාලාවරෝධ අයිතිය ලබා ගැනීමට නොහැකි බවටද පනතේ 13 වන වගන්තියෙන්ම ප්‍රතිපාදන සපයනවා. එසේම තවත් වැදගත් කාරණයක් තමයි එවැනි නොහැකියාවන් පවතින පාර්ශවයන්ට එරෙහිව එවැනි තැනැත්තන්ට එරෙහිව වුවද ප්‍රතිවිරුද්ධ හිමිකම අයිතිය ප්‍රකාශ කරවා ගැනීමට තීරණාත්මක සාධකයක් බවට පත් වෙනවා වසර 30කට වඩා වැඩි අඛණ්ඩ නිර්බාධකව භුක්ති විඳ බවට ඔප්පු කිරීමට හැකි නම් එය තීරණාත්මක සාධකයක් වන බවට පනතේ 13 වන වගන්තියෙන්ම දක්වලා තිබෙනවා. ඔය දක්වලා තිබෙන නොහැකියාවන් සහිත යම්කිසි තැනැත්තෙකු එම නොහැකියාවන්ගෙන් මිදීම එහෙම නැත්නම් එම නොහැකියාව අවසන් වීම කියන දින සිට හෝ එහෙම නැත්නම් එම නොහැකියාවන් සහිත පාර්ශවයේ එම තැනැත්තා මිය යාම යන දෙකෙන් පළමුව සිදුවන අවස්ථාවේ දින සිට තමයි කාලාවරෝධය සඳහා දින ගණන් කිරීම ආරම්භ වන්නේ කියන කාරණය පනතේ දක්වලා තිබෙනවා. පනතේ 13 වගන්තියෙන්ම තවත් වැදගත් කාරණයක් දක්වලා තිබෙනවා අයිතිකරුගේ අනුප්‍රාප්තිකයා. අර කිව්ව ආකාරයට නොහැකියාවන් සහිත පාර්ශවයක් පුද්ගලයෙකු වන විට එම අනුප්‍රාප්තිකයාගේ නොහැකියාව කාලාවරෝධය අයිතිය ලබා ගැනීම ප්‍රකාශ කරවා ගැනීම සඳහා බාධාවක් නොවන බව. ඒ කියන්නේ යම්කිසි පුද්ගලයෙකු මේ වන විටත් කාලාවරෝධ අයිතිය ලබා ගැනීමට හැකිවන ආකාරයට කාලාවරෝධය ගණනය කිරීම ආරම්භ කරලා තිබෙන අවස්ථාවකදී එම අයිතිකරුගේ අනුප්‍රාප්තිකයා වන තැනැත්තා පනතේ කිව්ව ආකාරයට යම්කිසි නොහැකියාවකින් පෙළෙන පාර්ශවයක් වන විටදී අර මුලින් කී කාලාවරෝධය අපේක්ෂා කරන පුද්ගලයාට එම කාලාවරෝධ අයිතිය ප්‍රකාශ කරවා ගැනීම සඳහා එම අනුප්‍රාප්තිකයාගේ නොහැකියා තත්ත්වය නොසලකා හරින බව තමයි පනතේ දක්වලා තිබෙන්නේ. 1871 කාලාවරෝධ පනතට ප්‍රධාන පනතට වගන්ති 15ක් තිබුණා. එහි 15 වන වගන්තිය 2014 අංක 26 සංශෝධන පනතත් එක්ක ප්‍රතියෝජනය කරලා තිබෙනවා. ඒ පනතේ දක්වලා තිබෙන ප්‍රතිපාදන අනුව එහි 15 ආ වගන්තිය යටතේ රාජ්‍ය අන්සතු කළ හැකි හෝ අන්සතු කළ නොහැකි අයිතිවාසිකම් වලටද බල නොපෑ යුතුයි කියලා දක්වලා තිබෙනවා. ඒ අනුව රජයේ දේපළකට එරෙහිව රජයේ අයිතිවාසිකම් වලට එරෙහිව රජයේ ඉඩම් වලට කාලාවරෝධ අයිතිය අනුව අයිතිවාසිකම් කීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම 1998 අංක 21 තරන ඉඩම් හිමිකම් ලියාපදිංචි කිරීමේ පනතේ 57 වන වගන්තිය ඔස්සේ දක්වා ඇති ප්‍රතිපාදන ඔස්සේ ප්‍රථම පන්තියේ හෝ දෙවන පන්තියේ හිමිකමක් සහිත ඉඩම් සඳහාද කාලාවරෝධ අයිතිය ලබා ගැනීම සඳහා හැකියාවක් නොපවතින බවට ප්‍රතිපාදන දක්වලා තිබෙනවා. ඒ අනුව ඔබට පැහැදිලි වනු ඇති හිමිකම් සහතික ලබා දී ඇති ඉඩම් වලට අදාළව කාලාවරෝධ ආඥාපනතේ ප්‍රතිපාදන අනුව කටයුතු කළා කාලාවරෝධ අයිතිය ලබා ගැනීමට හැකියාවක් නොමැති බව. ඒ වගේම කාලාවරෝධ ආඥාපනතට 2016 වසරේදීද සංශෝධනයක් ඉදිරිපත් වුණා. එම පනත මගින් බලාපොරොත්තු වුණේ ශ්‍රී ලංකාවේ පැවති යම් සටන්කාමී ත්‍රස්තවාදී කණ්ඩායමක ක්‍රියාකාරකම් හේතු කොටගෙන අධිකරණයේදී ඉඩම් ඇතුළු යම් නිශ්චල දේපළක් ආපසු ලබා ගැනීම සඳහා සිය අයිතිවාසිකම් ක්‍රියාත්මක කර ගැනීමට නොහැකි වූ තැනැත්තන් සම්බන්ධයෙන් විශේෂ නීතිමය විධිවිධාන සැලැස්වීමට හැකිවීම සඳහාද ඊට සම්බන්ධ වූ ආනුෂංගික කාරණාද සඳහා වූ පනතකි. ඒ තමයි මේ පනත දක්වලා තිබෙන්නේ. අවාසි සහගත තත්ත්වයන්ට ඒ කියන්නේ නඩු පවරලා Tamanගේ ඉඩම් අයිතිවාසිකම් ලබා ගැනීමට නොහැකි වූ පාර්ශවයන්ට කාලාවරෝධ පනත යටතේ දක්වා ඇති ප්‍රතිපාදන අනුව කටයුතු කරලා අදාළ නඩු කටයුතු පැවරීමට තමයි මෙහි විශේෂ විධිවිධාන දක්වලා තිබෙන්නේ. කාලාවරෝධ පනත කියලා කියන්නේ වෙනත් තැනැත්තෙකුගේ ඉඩම් වලට අයිතිය ලබා ගැනීම සඳහාම වූ පනතක් නෙවෙයි. කාලාවරෝධයේ කොටස් දෙකක් තිබෙනවා. අත්කර ගැනීමේ කාලාවරෝධය ඇක්ටිසිටිව් ප්‍රෙස්ක්‍රිප්ෂන්, දෙවැනි කාරණය නිර්වාපන කාලාවරෝධය. එම අත්කර ගැනීමේ කාලාවරෝධය කියන කාරණයට තමයි භුක්තිය ප්‍රකාශ කරලා එම අයිතිය ලබා ගැනීමට තිබෙන ප්‍රතිපාදනය. නමුත් මෙහි තවත් වැදගත් කොටසක් තිබෙනවා නිර්වාපන කාලාවරෝධය එක්ස්ටින්ක්ටිව් ප්‍රෙස්ක්‍රිප්ෂන්.
මෙහිදී සිද්ධ වන්නේ නඩු පැවරීම සඳහා ඇති කාලය සම්බන්ධයෙන් සීමා කිරීම සිද්ධ කරලා තිබෙනවා. නිශ්චිත දිනයකට පෙර ආතුව නිශ්චිත කාල සීමාවකට පෙර ආතුව කටයුතු කරලා නඩු පැවරීම සඳහා කල් ගණනය කිරීමේ කාල සීමාවන් දක්වලා තිබීම. එම කල් ඉක්ුත් වුණාට පස්සේ එම අයිතිවාසිකම් ලබා ගැනීම සඳහා එම අයිතිවාසිකම් ලබා ගැනීම සඳහා කටයුතු කළ පාර්ශ්වයන්ට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මෙම නිර්වාපන කාලාරෝධයද ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදනද දක්වලා තිබෙන්නේ මෙන්න මේ කාලාරෝධී පනත තුලම තමයි. එම නිර්වාපන කාලාවරෝධය ඔස්සේ කාලාවරෝධය වීම කල් ඉක්ුත් වීම සිද්ධ වන්නේ කෙසේද යන්න කියන කාරණය සම්බන්ධව මම ඉදිරියේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. මම හිතනවා අද මම කතා කරපු කරුණු කාරණා තුල ඔබට කාලාවරෝධය ඔස්සේ අත්කර ගැනීම සිදු කරගත හැකි වන්නේ කෙසේද කියන කාරණය පැහැදිලි වුණා කියලා. ඔබට ආරාධනා කරනවා ලෝබෝකෙල්ගේ YouTube නාලිකාව subscribe කරලා දිගටම රැඳී සිටින්න කියලා. නැවතත් මෙවැනි ආකාරයේ වැඩසටහනකින් හමු වෙමු. ආයුබෝවන්.